ආයිබෝන් යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඉතින් අදත් මගේ වීඩියෝ එකට පිළිගන්න ඔයාලා හැමදෙනාම ඉතින් යාළුවනේ වෙනද වගේම සුපුරුදු විදිහට අද වීඩියෝ එකත් පරණ බඩු කඩෙන් හොයාගත්ත ඇම්ප් එකක් ඔයාලට පේන ඇති STK 4172 IC එකක් තියෙන්නේ ट्रांसफॉर्मर ටිකක් විශාල එකක් තියෙනවා එකසිය 10 220 ලයින් දෙකටම දෙන්න පුළුවන් ඒ නිසා ගැටලුවක් නැහැ මෙන්න මේ කේසින් එක තමයි මේකට වහලා තිබ්බේ එන දෙකකින් විතරයි තිබ්බේ මම කොහොමද මොන බඩුව ගන්න ගියත් මේ පරණ බඩු කඩෙන් ගත්තොත් නම් ගලවලා බලන්න අනිවාර්යෙන්ම ඉතින් මේක ඇම්ප් එකක් වට ඇම්ප් එකක් විතරක් නෙවෙයි මේකේ මේ ස්ටාර් ඩිස්ප්ලේ එක තියෙනවා ඊට පස්සේ මේ මයික් තියෙනවා මයික් ගහන්න පුළුවන් ගිටාර් ලයින් එකක් ගහන්න පුළුවන් තවත් දෙයක් තියෙනවා ඊට පස්සේ මේකේ ටේප් තියෙනවා කැසට් අහන්න පුළුවන් FM තියෙනවා මෙතන බැලුව බැලමට පේනවා මෙතන මේ ෆියුස් එකක් ගිහිල්ලා තියෙනවා සමහරවිට මේක විසිකරන්න මේකමත් දන්නේ නැහැ අවුල ෆියුස් එක ගියේකම දන්නේ ඔයාලට පේන දේ ෆියුස් එකක් තියෙනවා ඉතින් එකක් කළු පාට වෙලා තියෙනවා මේකේ 110 ලයින් එකක් තියෙන හින්දා සමහරට ඒ ලයින් එක ගහලා ඒ ලයින් එකේ ෆියුස් එක ගිහිලා වෙන්නත් පුළුවන් අපි ඒක අරන් ගිහලාම චෙක් කරගමු. එහෙනම් අපි වැඩි විස්තර කතා කරමු මේක අරගෙන ගිහිල්ලා. මෙන්න මේ විදිහට මම මේක දෙලා අරන් ආවා. එහෙනම් යාළුවනේ මේක මම පටස් කාලා පොඩක් වැගුම් පාරක් කරගන්න. වෙන යාළුවනේ මම මේක සුද්ධ කරගත්තා. ඉතින් මම මේකේ මුකුත් චෙක් කරන්නේ නැහැ. කෙලින්ම පවර් දීලා තමයි බලන්න හදන්නේ. බලමු අපි පවර් දීලා මොකද වෙන්නේ කියලා. ඔයාලට පේන ඇති පවර් ලයිට් එක පත් වුණා. ඔව් බෝඩ් එක ඔන්න වුණා කොළ පාට ලයිට් එකත් පත් වුණා. ඩිස්ප්ලේ එකේ නම් මොකුත් නැහැ. ඔය ඩිස්ප්ලේ එකේ වැටෙනවා ලයිට් එකක් නැතුණාට මේ ඩිස්ප්ලේ එකේ අංක වැටෙනවා. වොලියුම් කවුන්ටර් එකේ ලයිට් එකත් පත් වෙනවා. ඔයාලට ඇහෙ නැති කට ගාලා ටේප් ලයින් එකේ සද්ද ඇහෙනවා. එහෙනම් අපි සෙනෙකෝ ස්පීකර් දෙයක් ගහගෙන බලමු. ස්පීකර් එක මම සෙට් කරගත්තා. කට ගාලා සද්ද ඇහෙනවා. ඉතින් ටේප් ලයින් එකේ වීල් වල සද්දේ. බලමු අපි FM වලට දාලා මේ කුඩේශරේ IC එක නම් ගිහිල්ලා නැහැ. මොකද IC එක ගියා නම් මෙහාට ස්පීකරෙන් හම්මයක් එන්න ඕනේ. ඔව් එහෙනම් ඇතුළට මේ FM ලයින් එක ඔන්න උනා. ඉතින් කිසි අවුලක් වෙලා නැහැ නේ. රේඩියෝත් හොඳට වැඩ කරනවා. මම හේතුවට අයින් කරාද කියලා නම් දන්නේ නැහැ. එතන ගිහලා බැලන්ස් එකයි කොලයි නේද ඉතින් මයික් එකයි මේ බැලන්ස් එක මෙතන තියෙන්නේ. ඔව් මේකත් වැඩ ඩියුරේෂන් වැඩ ඒ තාක්ෂි මේ ජලබල සද්දයක් කනම්මාන නැහැ හොඳටම වැඩ කරන ඩියුරේෂන් එක. මෙතන තියෙන මයික් වොලියම් ගිටාර් වොලියම් මේ ඒ ටික තමයි මෙතන තියෙන්නේ.
කීබෝඩ් එකක් ඕන කීබෝඩ් එකක් ගහ ගන්න පුළුවන් මේකට. මේක නම් ගොඩක් භාණ්ඩයක්. අපි බලමු ද ටේප් ලයින් එකත් වැඩ කරනවා කියලා. මේක අර නිකන් normal system එකට තමයි තියෙන්නේ. auto rewind නම් මනම් ඒවත් කිසි දෙයක් නෑ tape line එකේ. normal තියෙන්නේ පරණ system එකට. ඒ tape line එක දැම්මට tape කැරකෙන්නේ නෑ. කට හද්දෙන්නේ සමහරට belt පැනලා තියෙන්නේ. ටේප් වලට දාලා බලමු. රීස් එක කැරකෙන්න සීන් එකක් තියෙන්නේ මේ. ඒවා නම් සාමාන්‍ය දේවල් මේවා හදා ගන්න පුළුවන්. එහෙනම් අවශ්‍යයි නම් හදා ගන්න පුළුවන්. ඒක අපිට ලොකු අවස්ථාවක් නැති හින්දා ඒක ඇතැරලා දාන්න පුළුවන්. ඉතින් මම ඒකේ මයික් ලයින් ටිකත් මම ටෙස්ට් කරලා බැලුවා කිසිම අවුලක් නැහැ. ඉතින් අදත් වීඩියෝ එක මේ විදිහට ඉවර කරන්න. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.